Hello ළමයි හැමෝටම සුබ උදෑසනක් වේවා. ක්‍රේසි ෂොපර් channel එකට සාදරයෙන් ආදරයෙන් හැමෝම පිළිගන්නවා. මං හස්නා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. මං ගාව අද පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. මේ box එකක් මං already open කරලා ඉවරයි. මම මේක Temu එකෙන් ගත්තේ. බලමු අපි අද මොනවද ගත්තේ කියලා. මේකේ link එක මම පල්ලෙහින් දාන්නම් description එකේ. මේක ළමයි ඩයිස් ටවර් එකක්. ඔයගොල්ලන්ට මතක ඇති. මම අර ඩයිස් ගේම් එකට යූස් කරනවා ඩයිස් එකක්. මේක ඩයිස් ගේම් එකට යූස් කරන එකක් තමයි මම හුඟක් මේක දැකලා තියෙන්නේ පිට රට කට්ටියගේ මිනි සේවිංග්ස් වීඩියෝස් වල. ඒ හින්දා මාත් එකක් ගත්තා. මම මේ ෂෝට් එකක ඕගොල්ලන්ට මේ බදාදා කරපු ෂෝට් එකක දාලා ඇති මේකේ ඩයිස් වල ලින්ක් එකයි මේ ඩයිස් එක අන්බොක්ස් කරන වීඩියෝ එකයි තියෙනවා. කට්ටියට බලන්න පුළුවන්. අපි ඩයිස් එකක් අමු අරන් බලමු. දැක නේද? දෙකක්. ආයෙ දැම්මම 6ක්. එහෙම තමයි වැටෙන්නේ ළමයි ඩයිස් එක. ඊට පස්සේ අපි මිනි සේවිං වලදී මේ ඩයිස් එක මේ බොක්ස් එක තමයි යූස් කරන්න යන්නේ. ඩයිස් ටවර් එක. එහෙනම් මිනි සේවිං එක පටන් ගමු. අද පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා ළමයි. මොකද මම මේ පාර නම් ගත්තේ 2000ක් විතර. 2000ක් විතර 100 කොළ වලට මාරු කරලා ගත්තේ. මාරු මේ දවස් ටිකේ සල්ලි මාරු කරගන්න 100 කොළ වලට. මට දෙයක් කියන්නම් තුනලා මම මේ පළවෙනි පාර ඔඩියෝ රෙකෝඩ් කරන්නේ මොන හරි වැරද්දක් තිබ්බොත් පොඩ්ඩක් සමා වෙන්න. ගණන් කරගමු. ලබන පාර වීඩියෝ එකටත් මට 100 කොළ ඕනේ. දැන් හොයාගන්නේ කොහොමද කියලා මම මේ හිතේ ඉන්නේ. මේක බලන ගමන්. sorry ඔඩියෝ එක එඩිට් කරන ගමන්. හරි එන ඩයිස් ගේම් එක පටන් ගමු. අපි ඩයිස් ටවර් එක තියෙනවා. මිනිස් 6ක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. අන්න 6න් පටන් ගත්තා අපි දැන්. මේ මිනිස් 6ම කැටගරි 6කට යන දෙයක් තමයි. ඒ වුණාට මේ දවස්වල මම පොඩ්ඩක් චේන්ජ් කරනවා කැටගරිස් ටික. මොකද මං කිව්වා ඔයගොල්ලන්ට ෆයිනෑන්ෂියල් ගෝල්ස් ටිකක් තියෙනවා. මට ඒ ටික අචීව් කරගන්න ඕනේ 2026 වෙද්දි කියලා. ඒ හින්දා ඒ කැටගරි වලට අයත් ඒවා විතරක් මම පොඩ්ඩක් මිනිස් වල චේන්ජ් එකක් කරන්න ගන්නවා. ඔයගොල්ලන්ට ඊට පස්සේ කෑෂ් ස්ටෆින් වීඩියෝ බලද්දි තේරෙයි මම මොකද්ද කියන්නේ කියලා. තාම අපිට දෙකට මොකුත් හම්බ වුණේ නැහැ. බලමු. ලයිෆ් එකේම කොහොමද ළමයි හොඳට එන්ජොයි කරාද? අලුත් අවුරුද්දත් ඇවිල්ලා ගියා. කට්ටිය ට්‍රිප්ස් උත් යන්න ඇති. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා කියලා හිතනවා. අද පොඩ්ඩක් ඉස්කෝලේත් පටන් ගත්තා. උදේ පාන්දරම මං ඔඩියෝ එක පටන් ගත්තා. මොකද 8 9 වෙද්දි මේ පැත්තේ කට්ටිය නැගිටිනවා. අනිත් ගෙවල් වලත් ළමයි ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ සද්ද කරද්දි මට ඔඩියෝ කරගන්න බැරි වෙයි. මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් ඇහුනොත් එහෙම පොඩ්ඩක් ගණන් ගන්න එපා. උදේ පාන්දර මම මේක කරන්නේ රෙකෝඩ් කරන්නේ. අද ඩයිස් ගේම් එක පොඩ්ඩක් වැඩිපුර යනවා. මොකද 2000ක් ඉඳලා. අනික මේකත් එක්කම ළමයි මං හිතුවා ලබන වීක් මේ මාසේ ඉඳන් එමර්ජන්සි සේවිං එකක් පටන් ගන්න. මොකද මං ඩෙබ්ස් මං ඔයගොල්ලන්ට පෙන්නුවා ණය කොච්චර තියෙනවද කියලා. ඒ ණයත් එක්කම එමර්ජන්සි සේවිං එකකුත් මං පටන් ගන්න හිතාගෙන ඉන්නේ. දැන් මාක් කරගමු. අපිට හම්බුණා පළවෙනි මිනි එකට 600ක්. එක ස්ට්‍රෝබෙරි එකක් 100යි. ඒ හින්දා 6ක් අපි මාක් කරගත්තා. දෙවෙනි සේවිං එකට මං හිතන්නේ අපිට හම්බුනේ එකයි මං හිතන්නේ. ඔව් එකයි. එකක් මාක් කරගමු. මේකෙත් එකයි කරන එකක් 100යි. එමර්ජන්සි සේවිං එක පටන් ගන්න ඕනේ ළමයි මට. මොකද හදිසියක් වුණොත් ඒකෙන් සල්ලි ගන්න පුළුවන් නේ. අනේ වගේ එකක් ණය ටික ගෙවාගෙනම මට ඒක කරගන්න ඕනේ. එහෙනම් next month වගේ අපි ඒක පටන් ගමු. හොඳයි. හරි දැන් තුන්වෙනි මිනි එක
අපිට මේකටත් 100යි හම්බ වෙලා තියෙන්නේ. ඒ වුණාට තව එකම එක කොටුවයි තියෙන්නේ ෆිල් කරන්න. මම හිතන්නේ මම අද මේක ඉවර කරයි. හරි. 4 වෙනි මිනි එක. මේකට හම්බ වෙලා තියෙනවා 400ක්. මාක් කරගමු. එක අයිකන් එකක් මං ගන්නේ. අයිකනික් කියන්නේ ඔය පොඩි පොඩි පික්චර්ස් වගේ තියෙන ඒවට ළමයි මේකේ මිනිස් වල. මොකද මං ගන්නේ 50 නැත්තම් 100 වගේ දෙකෙන් එකක් තමයි ගන්නෙ. වැඩිපුර අයිකන්ස් තියෙනවා නම් 50 ගන්නවා. නැත්තම් මට ඒ සේවිං එක මං අර දාන සේවිං එකට ගොඩක් සල්ලි ඕනේ කියලා මං හිතනවා නම් ඒක රුපියල් 100ම කරනවා. ගොඩක් වෙලාවට 100ෙන් තමයි මගේ මේක යන්නේ. මිනි සේවිංස් වල මිනිස් ටික. එහෙනම් බලමු පස්වෙනි එක. මේකට මට හම්බ වෙලා තියෙනවා 300ක්. මේකෙත් අයිකන් එකක් රුපියල් 100යි. ඒ හින්දා 3ක් මාක් කරගමු. කට්ටිය සෝඩිය දාන්න කියලා තිබ්බා. ඕඩියෝ එක දැන් දාන්නවා. මම දැන් රෙකෝඩ් කරලා දාන්නම්. වැඩි කතා කරනවද මන් දන්නේ නැණි. කට්ටිය දැන් හිතයි දන්නේ අපරාධේ. එඩිටිං වලම මේ අර මේකෙන් මෙති sorry. උඩින් අර දාන මේ වලම තියන්න තිබ්බා කියලා. මේකෙන් අපිට 500ක් ලැබිලා තියෙනවා. මේකත් ලොකු සේවිං එකක් ළමයි. එකයි කන එකක් ඒකත් 100යි. ඒකත් මාක් කරගමු. හරි ඔක්කොම මාක් කරගත්තා. දැන් අපි ගමු. අපි අර එකක් ඉතුරු කරලා තියෙනව නේද? ඒක ගමු. මම හිතන්නේ ඒකට 100ක් ඇඩ් කරලා මම මේක කම්ප්ලීට් කරනවා ළමයි. මේක මුළු ගාන 700යි. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් 700ක් හරි ඔතන. අද එක මිනි එකක් කම්ප්ලීට් ළමයි. යේයි. ෂොක් නේද? මේ මාසේ නම් මිනිස් මම හිතන්නේ 3ක් නැත්නම් 4ක් තමයි කම්ප්ලීට් උනේ. කෑෂ් ස්ටෆින් වීඩියෝ එකට මට මතක හැටියට බලමු. දැන් ඒප්‍රිල් කෑෂ් ස්ටෆින් වීඩියෝ එකත් මට ගන්න වෙනවා. ඒක රෙකෝඩ් කරන්නත් ඕනේ. ඒ වගේම ෂෝට්ස් ටිකක් තියෙනවා ළමයි. අන්බොක්සිං වීඩියෝස් වල. ඒ හින්දා ඒ ෂෝට්ස් ටිකත් මම කරගෙන යන්න ඕනේ. ඔයගොල්ලන්ට මම දාන්නම්. මම හුඟක් බඩු shopping කරා ගත්තා. මේ මාස දෙක ඇතුලේ මම වීඩියෝ කරේ ටිකයි. තව ටිකක් එහෙම්මම අරන් තිබ්බා වීඩියෝ කරන්න ටයිම් නැහැ. අනික මගේ ෆෝන් එකේ ස්පේසස් උත් අඩුයි ළමයි. දැන් අලුත් මිනි එකක් ගමු. මේක එකක් 100යි හට් එකක් 100ක් විදියට තමයි ගන්නෙ. මුළු ගාන 900යි. මේකෙන් අපිට සල්ලි ඉතුරුන්නේ නැහැ පරණ එකෙන්. ඒ හින්දා මේක next week තමයි අපි පටන් ගන්නෙ. හරි එහෙනම් ඇඩ් කරගමු. ෂෆල් කරලා ඇඩ් කරගමු. ෂෆල් කරලා ඇඩ් කරගන්න ළමයි. එතකොට ආය අර 1 2 3 4 5 6 කියලා ඩයිස් ගේම් එකට එද්දී එකම නම්බර් එක ආයි මිනිස් වලට එන්නේ නැතුව තියෙන්නේ තමයි. ඔයගොල්ලෝ දන්නවා අලුත් මිනි එක තමයි මම හැමදාම මුලට දාන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඒක එහා පැත්තේ තිබ්බා. ආර කරගමු. හරි. අද මිනි සේවිං වීඩියෝ එක ඉවරයි ළමයි. මේකෙන් පස්සේ තව පොඩි වැඩ දෙකක් තියෙනවා. ඒ දෙකත් බලලමු ඉමු. completed mini එක completed purse එකට add කරගමු. මේ මාසෙට complete වෙලා තියෙන්නේ 3යි අපිට. හරි. මේක තමයි අනිත් එක අපේ. මම හැමලෑම මේකට පොඩි පොඩි සල්ලි කාසි එහෙම දානවා. හුඟක් දාන්නේ 20 11යි 50 11යි.
කාසි එහෙම තිබ්බොත් එහෙම දානවා ළමයි. මේක දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති උඩටම පිරලා තියෙන්නේ. මම හිතන්නේ ඔව් මම මේකෙන් පස්සේ මට මේකට දාගන්න බැරි වෙයි. නෙක්ස්ට් වීඩියෝ එකේදී මට අලුතෙන් එකක් ගන්න වෙයි වගේ තමයි පේන්නේ. ෂෝක් නේද? දැන් මම මෙච්චර ඉක්මනට මේක ෆිල් කරයි කියලා මම නම් හිතුවේ නැහැ. මං හිතුවේ ටිකක් කල් යයි කියලා. මොකද මං එච්චර එළියට යන කෙනෙක් නෙමෙයි. ඒත් මාරු සල්ලි හම්බ වුණා. මේක මොනවටද ගන්න කියලා මට තාම තේරුන්නේ නැහැ ළමයි. ඒ හින්දා මං තාම අයිඩියා එකක් නැහැ. ඉයර් එන්ඩ් එකේ වගේ මේ ටිල්ස් ඕපන් කරද්දි බලමු කීයක් සේව් වුණාද. එතකොට මොන සේවිං වලට මොකක් හරි දානවද නැත්නම් මං යූස් කරන්න ගන්නවද කියලා ඒ වෙලාවෙදී මං තීරණය කරන්න මං හිතන්නේ. එන හැමෝටම බායි ළමයි පරිස්සමින් ඉන්න. නෙක්ස්ට් වීක් මීට් වෙමු.